හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද ගේන්න යන්නේ අපි කලින් ගෙනාපු ගේම් එකම තමයි ඇත්තම කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා මම කලින් ගෙනාපු ගේම් එකත් මේකම තමයි හැබැයි ඇත්තම කිව්වොත් මම මේකේ කලින් ගෙනාපු එකේ මට වැඩි මීටර වෙලා තිබ්බේ නැහැ ඒවල හරියද මම ඒවල ගහලා තියෙන්නේ එන්ඩින් දෙකක් අඩුවෙන් හරියද ඉතින් මම අද ඒ එන්ඩින් දෙකත් ඉවර කරන්න හදන්නේ ඉතින් මම මේ වගේ එක එන්ඩින් එකයි මේ ගේන්නේ මොකද අනිත් එන්ඩින් එක මේක අපි මුකුත් නොකර ඔහේ හිටපුවාම නිකම්ම හොල්මන වෙලා අපි ඝාතනය කළා. හරියට අපි මුකුත් කරන්නේ නැති හින්දා අපිට ගෙදර යන්න ඕනේ නැති හින්දා අපි මරනවා. අනික මම ඔයගොල්ලෝ පෙන්නන්නම් ඒක පට්ට අමුතු එන්ඩින් එකක්. හරිද? ඒ කියන්නේ ඒක නම් ගේම් එකට අමුතුම එන්ඩින් එකක්. හරිද? ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් අනිවාර්යයෙන් අන්තිම වෙනකම් බලන්න. ඉතින් අත මෙව්වොත් ඔයගොල්ලෝ බලන්නකෝ. මේ එන්ඩින් එක පට්ටම අමුතුයි. හරිද? ඒ කියන්නේ කොහොමත් මේක ගේම් එක ගහනවා නම් එච්චර අමුතු එන්ඩින් එකක් ගැන හිතන්න බෑ. මම දැනගෙන හිටියෙත් නෑ එහෙම එන්ඩින් එකක් තියෙනවා කියලා. හරිද? Really? මෙයාත් එක්ක අපි කතා කරන්න ඕනේ. ඔයාලා දන්නා මෙයා තමයි අර යක්ෂණි. හරිද? ඕගොල්ලෝ දැක මේ බලන්න නැත්තම් මේ මම වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මම උඩින් කාඩ් එකක් දාන්න. අනිවාර්යෙන් ඒක ක්ලික් කරලා බලන්න. ඉතින් මම පෙන්නන්න හදන්නේ දැන් ඒ අමුතු එන්ඩින් එක. හරිද? ඕගොල්ලෝ මෙන්න මේ ගේ ගාවින්. හරිද? මේ ඕගොල්ලෝ මේ ගේ ගාවින් ගිහිල්ලා මෙන්න මේ අක්හරින් මේ අයිනින් යනකොට හරිද බිත්තේ ගාවේ එක පාට වගේ ඇරෝ එකට නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ අමුතු ප්‍රශ්නාර්ථයක් වගේ එකක් එනවා. හරිද? ඕම අයිනටම ගියාම ඊට පස්සේ ඕගොල්ලෝ තියෙන්නේ ඊ අකුර බන්න. හරිද? එතකොට ඕගොල්ලෝ වැටෙනවා. හරිද? টয়ලට් එකට වැටෙන්නේ. හරිද? බාත්රූම් එකට වැටෙන්නේ. හරිද? Nice. මෙතන අමුතුම එකක්. හරිද? මේ you wanted to go back home blah 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 ඕගොල්ලෝ පේනවා. දියක්කනේ. මේක තමයි හතරවෙනි එන්ඩින් එක. හරිද? ඕ කලින් එකේ මම එන්ඩින් 3ක් ප්ලේ කරා. පළවෙනි එක තමයි අර මේ ඔයගොල්ලෝ පෙන්නන්න. මෙන්න මේ ආකාරයට ඕගොල්ලෝ අරකිට දැන් එනවනේ. අපිට මේ මෙතන යන්න කියනවනේ. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා මේ මුකුත් කරන්නේ නැතුව කෙලින්ම මේ අතනින් මේ එලි පාරෙන් යන්න ගියාම මේක අපි වවිල්ලා මරගෙන කනවා. හරිද? ඒක තමයි පළවෙනි එන්ඩින් එක කියන්නේ කොහොමද? ගොඩක් දෙනෙක්ට වෙන එන්ඩින් එක. හරිද? මොකද හැමෝම ඉතින් ඉස්සෙල්ලාම try කරන්නේ ඉතින් දැන් මේ ගෙහෙම ආර පාරෙන් යන්නේ හදන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝ පාර දිගේ ටික දුරක් යනකොට හරිද? ඔයගොල්ලෝ මේ එන්ඩින් දැනගෙන ඉන්න ඕනේ. හරිද? මේ හරිය ගියාට පස්සේ අන්න එහෙම එනවා. හරිද මේ කියාරේද? Sometimes I feel I've got to. ඒක පොඩ්ඩක් භයානකයි. එක පාට නේ ජම්ප් ස්කෙයාර් එකක් වගේ මේ කියන්නේ. හරිද? ඒ හින්දා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් භයානකයි. හරිද? ඔයගොල්ලෝ බයක් වැඩි පොඩ්ඩක් වැඩිපුර බය වෙන කට්ටිය නම් වැඩි ඒක try කරලා බලන්නවා. මොකද එක පාට එන තැන හිතා ගන්න බෑ. හරිද? ඒ විතරක් නෙමෙයි අර එන්ඩින් එකත් ඒ වගේ තමයි. මොකද අපි ගොඩාක් වෙලා ඉන්න බෑ. අපි අර මුකුත් නොකර ඉද්දි එක පාට එනවනේ. ඒකත් අපිට වෙලාව හිතා ගන්න බෑ කොයි වෙලේද කියලා. අපි නිකන් ඉන්නකොට අපි මුකුත් try කරලා බැලුවේ නැත්තම් මේකේ වෙලෙත් අපිව ඝාතනය කරනවා. හරිද? මම දන්නේ නැහැ එහෙම තමයි තිබ්බේ. හරිද? එන්ඩින් එක මේකට අපිට කතා කරන්න පුළුවන්. හරිද? මුලින්ම අපි කතා කරන්නේ මෙතන ඩොට් තුනක් වගේ ඩොට් තුනක් පෙන්නනවා. හරිද? ඔව් ඩොට් නේ. හරි. ඔව් ඩොට් තුනක් පෙන්නකොට යටින් දැක්ක ඇති. ඊට ඊළඟ පාර ආයි ගිහින් කතා කරද්දි ස්ටේෂන් ගාන ඔය එකක් කියනවා. හරිද? අන්තිමට leave me alone කියලා අපිව මරාගෙන කරනවා. හරිද? අපි ඒත් තව කතා කරන්න ගියොත් හරිද? මොකද මේ වැඩි කැමති නැහැ කතා කරන්න. හරිද? දැක්කනේ train the train කියනවා. හරිද? ඔය ටික තමයි කියන්නේ. ඔයගොල්ලෝ කලින් වීඩියෝ දැක්කම අනිවාර්යයෙන් දකින්න ඇති. මේ එක පාට නේ කඩාගෙන පැන්න. හරිද? මෙයාකට go away කියනවා. හරිද? අපිට දැන් බයිනවා. හරිද? ඊට පස්සේ අපි ආයෙත් ගණන් ගන්නද? ඒක ගණන් ගන්නද? ආයෙ පාර ගියොත් එහෙම. දැන් මං හිතන්නේ එක්ක මූණට කඩාපණි නැත්නම් leave me alone කියලා. අම්මරුට මම බය වුණේ නැහැ. මං දැනගෙන හිටව මං හරි කරේ. හරිද? What do you think of this? You like it? මේක ඇත්තම කිව්වොත් leave me alone කිව්වේ නෑ. හරිද? leave me alone කියලා තයින කියන්න ඕනේ. හරිද? ඒ අවසාන එක තමයි ඉතින් ඕගොල්ලෝ දන්නවා. මේකේ තියෙන එකම good ending එක. හරිද? මේකේ එන්නේ තියෙන මේ පහක්. පළවෙනි එන්ඩින් එක තමයි අර විදිහට මේ টয়ලට් නේ අතනින් ඈතට ගිහිල්ලා මේ අරගෙන් ගුටි කාලා මැරණ එක. ඒ දෙවෙනි එන්ඩින් එක තමයි මේකෙත් එක්ක කතා කරලා මැරණ එක. තුන්වෙනි එන්ඩින් එක තමයි අතනින් මේ වැටිලා මැරණ එක. ඒ වැටිලා මැරෙනවා නෙමෙයි අර බාත්රූම් එකට වැටෙන එක. හරිද? ඊට පස්සේ හතරවෙනි එන්ඩින් එක තමයි අර මේ එක දිගටම මෙතන අපි මුකුත් නොකර ඔහේ කැරක් ඉඳලා මේක අපි මරන් කන එක. පස්වෙනි එන්ඩින් එක තමයි මේකේ තියෙන එකම good ending එක. හරිද? ඉතින් මේ good ending එක තමයි මෙන්න මෙයාකට ගිහිල්ලා ඔයගොල්ලෝ ෆෝන් නැති වෙන මෙතන. ෆෝන් එකට ගිහින් කියන්නේ එතකොට මේගොල්ලෝ කියනවා බ්ලා බ්ලා බ්ලා
කොයින් ඕනි කියනවා හරිද? ඉතින් මේක සරලවම කොයින් තියෙන ස්ථාන ටිකක් තියෙනවා හරිද? මම හිතන්නේ මේ කොයින් තියෙන එක මේ පුටුවක බංකුවක එක්ක නැත්තම් මෙන්න මේ ගාව හරිද? මෙන්න මේ ගාව තියෙනවා නැත්තම් කොයින් හරිද? ඉතින් ඔයගොල්ලෝ තවඩ මෙහෙට ගියාම එක්ක මේ බංකුවක කොයින් තියෙන ඉඩ තියෙනවා. මං කිව්වේ මෙන්න මේ බංකුවේ කොයින් තියෙන ඉඩ තියෙනවා හරිද? ඒතකොට යා කොයින් ටික ගත්තාම ඕගොල්ලන්ට කෝල් එක මේක ආවුලා. කොයින් තියෙන තැන ටික කියන්න ඕගොල්ලෝ මේ ගුඩ් එඩි ටික දාගන්න. මෙන්න මෙතන අන්න අතන අර බංකුවේ ඊට පස්සේ මේ ආයෙ මන් දන්නේ නැත්නම් අතන අර බයික් තියෙන දැන් අතන මල් පෝච්චි වගේ තියෙන අන්න ඒ ගුඩ හරිද? අර බෝඩ් එක ගහලා තියෙන බයිසිකලේ එකන් ඒ බෝඩ් එක ගහ හරිද? ආන් ඒ තැන් ටික තමයි තියෙන්නේ හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ ගිහින් තියෙන්නේ දෙපාරක් ගතට පස්සේ ඕගොල්ලෝ ටැක්සියට කෝල් එකක් දීලා මිනිත්තු දෙකක් තුනක් ඉන්න තියෙන්නේ හරිද? එතකොට මේ ටැක්සියක් එනවා ඊට පස්සේ ඒක තමයි ගුඩ් එන්ඩින් එක. අනිත් එන්ඩින් එක ඉතින් ඕගොල්ලන්ට මම කරලා පෙන්නන්නේ නැහැ වීඩියෝ දික් වෙන හින්දා හරිද? වීඩියෝ කොහොනාට දික් වුණත් ඇත්තට මට ඩේටා නෑ අප්ලෝඩ් කරන්න ඉච්චර හරිද? ඒ හින්දා ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගෙනායි හරි. පොඩ්ඩක් ඉන්න. හරි. ඒකට සාමාන්‍ය විනාඩි ඕගොල්ලන්ට මුලින්ම ගහන කෙනෙක් වගේ නම් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියොත් එහෙම ඒ එන්ඩින් එක තමයි දෙක ගන්න පුළුවන් වෙන්නේ හරිද? ඕගොල්ලෝ ඉතින් එතකන් ටැක්සි එනකන් අන්න අර පාර දිහාට එම යන්න එපා. මොකද දන්නවනේ ඉතින් ගියොත් වෙන දේ. තමුසේ දැනගන්න හරිද? මම තමුසෙත් කතාවක් කරන්නේ. හරි. කතා කරන්නේ නැත්නම් මට දාලානේ මම යන්න. අපි පොඩ්ඩක් මේ ටැක්සි එකක ඉන්න ඕනේ විනාඩි 5ක් අය. දැන් ටැක්සි එනවා හරිද? ටැක්සි එන්නේ කරන්න බෑ. මේක එන්න ඕනේ හරිද? හරියනද? කලින් වීඩියෝ එක ගැන පට ගාලා ආන් එනවා හරිද? දැක්කේ? ඕන් එනවා ටැක්සිය හරිද? ඕක කෙලගෙන එනවා මෙතෙන්ට හරිද? මෙතනින් ඇවිල්ලා මංගොක් ගහලා එන්නේ හරිද? අපි එතකන් කතා කරලෙමු මේ. ස්ටොප්. හරි. මං ආවත් එක්ක කතා කරන්නේ. මට ඔය වැඩකුත් නෑ හරිද? අපි දැන් යන්න හදන්නේ. මේක තමයි මේකේ තියෙන ගුඩ් එන්ඩින් එක හරිද? මේ ටැක්සි කාරය එනවා හරවගෙන පොඩ්ඩක් විකෘති දිය හරවන විදිය ගණන් ගන්න එපා හරිද? මං ළඟදී පුළුවන් නම් හොඳ කාර් ගේම් එකක් ගෙන්න හිතන් ඉන්නේ හරිද? මට මේ ටැක්සි කාරයව දැක්කම මට දුක හිතුනේ ඒකයි හරිද? මොකද මූ අර හරවන විදිය දැකලා මට දුක හිතුණා. පේනවනේ අර හරවන විදිය. Really? නිකන් එක පාට පොඩ්ඩක් දන්නවනේ. ඒ හින්දා මම තීරණය කරා කාර් ගේම් එකක් ගෙන්න නැත්තම් මේ ටැක්සි කාරය හරවන විදිය දැකලා තමයි මේ තියෙන you made it home bla bla bla. ඉතින් මේක තමයි you made it home. ඒ කියන්නේ අපි දින්නා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක ගහන්න. මේ ගේම පට්ට හොල්ම ගේම් එකක්. හරිද? ඒ ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක ගහලා බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ එන්ඩින් බලා ගන්න පුළුවන්. ඇත්තටම. ඉතින් එහෙනම් good bye.